රජයේ ප්‍රාග්ධනය යොදා ව්‍යාපාර කිරීම අසාර්ථක බවත් එබැවින් පෞද්ගලික අංශය යටතේ ඒවා පවත්වාගෙන යාම වඩාත් වැදගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින්. රත්නපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී අද රැස් වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ප්‍රතිපත්තිය නම් නැවත අධ්‍යාපන සෞඛ්‍ය වගේ ශේත්‍රය අරනකොට රජයේ බිල්ඩින් හදන්නේ නැහැ කියලා. අනිත් ඒවා අත්‍යවශ්‍යම නම් පමණක් කියන තැනට යන්න ඕන කියලා. සංස්කෘතික මධ්‍යස්ථානයක් හදලා තියෙනවා මාතර විශාල බිල්ඩින් එකක්. බාගෙට අද බාර ගන්න කිසි කෙනෙක් නැහැ. ප්‍රයිවට් යුනිවර්සිටි එකකට දෙන්න බැලුවා. ඒගොල්ලොත් කියන ඒගොල්ලන්ට වැඩක් නැහැ කියලා. රුණු විශ්වවිද්‍යාල දෙන්න බැලුවා. ඒගොල්ලොත් එපා කියනවා. අපි නගර සභාවලින් සුපර් මාකට් නම් කරන්න යන්න එපා. ලංකාවේ නගර සභාවලින් කරන සියලුම සුපර් මාකට් පාළුවට ගිහිල්ලා තියෙනවා. ඊළ බලන්න කොළඹ නගරේ තාමත් වැදගත් තැන්වල තියෙනවා නගර සභාවලින් පාලනය කරන ලොකු බිල්ඩින්. හැබැයි අඳුරු වෙලා වවුල වහන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔයගොල්ලෝ නොබේගොඩ ප්‍රධාන මන්සන්දියේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. බොරැල්ලේ තියෙන බිල්ඩින් එක දිහා බලන්න. පෞද්ගලික අංශයෙන් ඒගොල්ලෝ තාමත් හොඳට නඩත්තු කරමින් ඒ ආකර්ෂණ ලබා ගන්න පුළුවන් සංකීර්ණ හදනවා. වටිනාකම් සහිත භූමි මොකද වෙලා තියෙන්නේ? ප්‍රයෝජනයක් නැතුව කියලා තියෙනවා. අවසානට ඉන්නේ පොඩි ශාස්ත්‍ර කියන කෙනෙක් ඉන්නවා. මැසිමත් දෙකක් තියාගත්තු ටේල මහත්මයෙක් ඉන්නවා. නක්ෂත්‍රකරුවෙක් ඉන්නවා. මම දැකලා තියෙන ගොඩක් ඒවා අන්තිමට නගර සභාවකින් අපි වෙළඳ සංකීර්ණයක් කරනවද නැද්ද කියලා හිතන්න වෙයි කියලා මම අදහස්. ඇඹිලිපිටියේ යම් ප්‍රමාණයක් තියෙනවා සංචාරක බස් එකක් ආවොත් 50කින් යුක්ත අපිට දෙන්න කාමර පහසුකම් නැහැ. ප්‍රශ්නේ තියෙන එක ආණ්ඩුවෙන්ද කරන්නේ. දැන් මම ගත්තොත් මේ ව්‍යාපෘති වාර්තාවේ අතිනවීන පාසුකම් සහ සංචාරක කෝටර සංකීර්ණ. රතවාහන 800ක් තැන්පත් කරන්න පුළුවන් එක. ප්‍රේක්ෂකින් 1000ක් අසුනක් ගත හැකි ශ්‍රවණාගාරයේ ශරීර සූතා මධ්‍යස්ථානයේ ස්විමින් pool මම හිතන්නේ අපිට එහෙම ආණ්ඩුවෙන් කරනවට වඩා වැදගත්. එතන වැදගත් ලොකේෂන් එක නම් ලෑන්ඩ් එක තියෙනවා නම් අපි ඔය එකක් කෝල් කරලා බලමු මේ අභිලාෂයට පෞද්ගලික අංශෙන් ඇවිල්ලා ඉදි කරන්න ලෑස්තිද කියලා. ඒත් අපි රජයේ තුතන කැපිටල් එක මේ වගේ එකකට යොදවනවද? එහෙම නැත්නම් ඊට වඩා අත්‍යවශ්‍යවට යොදවනවද? මේවට ප්‍රයිවට් සෙක්ටර් එක ගේන්න බැරිද? බිස්නස් නේ. අපි කොහොමද හෝටල් නඩත්තු කරන්නේ? අපි කොහොමද ස්විමින් pool නඩත්තු කරන්නේ? නේද? මං කියන්නේ ඒක ඇත්තට මේක එක යුගයකදී ඒව ආණ්ඩුවේ කාර්යයන්. ඒ වෙන්නේ ශක්තිමත් පෞද්ගලික අංශයක් හැදිලා නැති කාලෙක ඒ අවශ්‍යතාවයන් රජය විසින් කරන්න සිද්ධ වුණා. නිසා ගොඩක් තැන්වල තානායම් හැදුවේ රජය විසින්. මොකද මේ ආණ්ඩුවෙම කරන්න බෑ. අපේ තියෙන මිලදී ගැනීමේ ක්‍රියාපටිපාටිය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ ඔක්කොම ගත්තාම අපිට වෙළඳපොළත් එක තරම් කරන්න බෑ. රජයේ සතු අපි ගත්ත තානායම් හැම එකේම තානායම් තියෙනවා. ඒ තානායමේ ඇමතිට කාමරයක් වෙන් කරලා තියෙන ඇමති આવොත් විතරයි ඒකේ දොර අරින්න. සමහර කාමර තියෙනවා DGට කාමරයක් වෙන් කරලා තියෙන DG ආපු දවසට විතරයි ඒක අදින්නේ. හැබැයි ආසන්න තියෙන හෝටලේ ඇමති DG යන දවසක එක මැදින් නිදාගන්න. ඒවා සංවර්ධනය කරලා ව්‍යාපාරික මට්ටමින් දියුණු කරන්න පුළුවන් පෞද්ගලික අංශික ඒවා දෙන්න ඕන. ඉතාමත් ලස්සන ලොකේෂන් වල ආණ්ඩුවේ තානායම් ටික තියෙනවා. හැබැයි විශාල ලෙස ජරාවාස වෙලා තියෙන ප්‍රතිඵලයක් නේ. කැබිනට් එකට ඉදිරිපත් කරා CD එක දුන්නේ වාර්තාවක දෙන්න බැරි තරමේ තානායම් ප්‍රමාණයක් තියෙන ආණ්ඩුව සතු. ජනාධිපති මන්ත්‍රීකුත් තියෙනවා නේද මෙහි? උඩවල ඇඹිලිපිටි. මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඒව නඩත්තු කරන ඇති 200ක් විතර ඇති. වැඩක් නැහැ. ඔක්කොම දෙන්න ඕන. අපේ රාජ්‍ය සේවයේ උඩ තියෙනවා, පහළ තියෙනවා. මැද ලේයර් එක නේ. ඒගොල්ලෝ තමයි තාක්ෂණ නිලධාරීන්, කළමනාකරුවන්, නීතිඥයින්. ඒගොල්ලෝ තමයි මැද ලේයර් එක. ඒතර මේ මැද ලේයර් එක නැතුව මේ රාජ්‍ය සේවය දුවන්න බෑ. ඒ නිසා අපි පහුගිය කාලේ තීරණයක් ගත්තා මේ පුරවන්න. දැනටමත් අපිට අනුමැතිය ඇවිල්ලා තිනවා 70000ක් මේ මැද ලේයර් එකේ පුරවන්න. ඔක්කොටම අනුමැතිය දීලා තියෙනවා. අපි අස්සන ගගහ ඒ මේසෙන් මේ මේසට ෆයිල් යන සංස්කෘතිය ඉතා වේගෙන් නතර කරන්න ඕන. ඒකේ වේගෙන් නතර කරන අපි ඩිජිටල් කරන්නට මාරු වෙන්න ඕන. අපි සැලැස්මක් තියෙනවා ලබන අවුරුද්දේ ආණ්ඩුවට කරන සියලු ගෙවීම්, ආණ්ඩුව විසින් කරන සියලු ගෙවීම් ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට යන්න ඕන. මම දන්නවා සමහර තැන්වල තියෙන පුටු ප්‍රශ්න මතුවලා තියෙනවා. පුටුව. මේ පුටුව ඒ සේවාවට අයිති පුටුව. මේ පුටුව වෙන සේවකෙනෙකුට වාඩි වෙන්න බෑ. පුටු ප්‍රශ්න විශාල ලෙස පැතිරලා තියෙනවා. පුටුව තියෙනවා. පුටුවට ඒ ධාරිතාව තියෙන කෙනෙක් නැහැ. හැබැයි රාජ්‍ය සේවය ඇතුලේ තියෙන ප්‍රශ්නේ මොකද්ද? පුටුව කාගේද? මේ සැරේ අයවැය ලේඛන අපි වැඩි අවධානය යොමු කරනවා නූතන රාජ්‍ය සේවයක් ගොඩනගන්න. සමහර ආයතන මම හිතන්නේ වහන්න ඕන. සමහර ආයතන ඒක අබද්ධ කරන්න ඕන. ඉඩම රෙන්ට් එකට දීලා ඒකේ මාසෙ අන්තිමට ගාණක් අරගෙන කට්ටිය පඩි අරගෙන ඉන්නවා. ඕන දෙම ආයතන. පහුගියද අපි ආයතන 33ක් වහන තීරණය කරා. තව තියෙනවා. හැබැයි අපි නැවත හිතන්න ඕන 2027 අපි ආණ්ඩුවේ අයවැය ලේඛනයට එන බර බැලුවොත් රාජ්‍ය සේවකයන්ගේ වැඩිවීම සඳහා විතරක් වැඩි වෙච්ච පංගුව ගෙවන්න කෝටි 33000ක් අවශ්‍යයි. මංචි කැරෝල් සුවඳවත් රසකින් හිත බැඳෙන අලුත්ම පෙනුමකින්